අද ඔයාලට චීනය ආලයි මම අනිවාර්යෙන් දැනගත යුතු කරුණු කිහිපයක් ගැන කියලා දෙන්න තමයි ආවේ. ඔය පළවෙනි පාර චීන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම මේ ගැන දැනගන්න ඕන. පළවෙනි දේ තමයි මෙහි ඉන්න ගොඩක් අයට ඉංග්‍රීසි දැනුම අඩුයි. එතකොට ඔයාලා සිද්ධ වෙනවා ඔයාලා ලංකාවේ ඉඳන් එනවා නම් ට්‍රාන්ස්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැති වුණොත් ඔයාලා කොහේ හරි යන තැනක් ගැන අහගන්න හරි කඩේකට ගිහින් බඩු ගන්න හරි ඔයාලට දැන් අඟපාර පෙන්වන්න වෙනවා. ඒක නිසා ට්‍රාන්ස්ලේට් එකක් දාගන්න එහෙම අනිවාර්යයි. ඊළඟ එක තමයි මේ ගොඩක් ගණන් වෙන QR code එක පාවිච්චි කරලා. කොටින් කිව්වොත් මෙන්න පදිකල්ලාවේ ඉන්න ආච්චිලා ගාව තියෙන QR payment method එක. ඔයාලා ටැක්සි එකක් දාගන්න හරි බස් එක යනවා නම් හරි වෙන මොකක් හරි ගණන් කරනවා නම් මෙයාලා යූස් කරන්නේ QR payment method එක. සල්ලි වලින් ගණන් කරන්න පුළුවන්. හැබැයි මෙයාලා ගොඩක් පාවිච්චි කරන්නේ QR code එක. ඉතින් ඊළඟ එක තමයි මේ ගොඩක් අයට අපි වගේ අයව ටිකක් අලුත්. කියන්නේ සමහරක් පළාත්වල. එතකොට මේගොල්ලෝ නිකන් අමුතු සතෙක් දැක්කා වගේ තමයි දිහා බලන්නේ. හැරි හැරි බලනවා ඒක ළඟ ඉන්න කෙනෙක්ට ඇනලා හරි පෙන්නනවා නිකන් අමුතු සතෙක් යනවා වගේ. ඊළඟ එක තමයි මෙහි කැම ප්‍රශ්න. මෙහි කැම ටිකක් අපේ විදිහට සෙට් මදි. රසත් එහෙමයි සුවඳත් එහෙමයි. අනිත් එක තමයි මෙහි ගොඩක් අය ජීවත් වෙන්නේ ළිඳ ඉන්න ගිම්බෝ වගේ. එහෙම කියන හේතුව තමයි මෙහි ගොඩක් සෝෂල් මීඩියා රිස්ට්‍රික්ට් කරලා තියෙනවා. Facebook, TikTok, WhatsApp, Google ඒ වගේ ගොඩාක් ඒවා රිස්ට්‍රික්ට් කරලා තියෙන යාලට යූස් කරන්න. ඒකට මෙයාලා වටේ ලෝකෙ ඉන්න දේවල් ගැන දැනුම අඩුයි. අනිත් එක තමයි මේ ගොඩක් වෙලාවට වොෂ්රූම් වල වතුර නැහැ. ඒක තමයි අවුල් සහගත දේ. එතකොට මේ වොෂ්රූම් එකට යනවා නම් අනිවාර්යෙන් වතුර බෝතලයක් හරි ටිෂු රෝලක් හරි ගෙනියන්න. මොකද ටිෂු එහෙම සමහරක් තැන්වල නැහැ. ඒක නිසා මතකතු වතුර බෝතලයක් හරි ටිෂු රෝලක් හරි ගෙනියන්න. එහෙම නැත්නම් එළියට බහලා කොයින දැන් යනකම් හරි වොෂ්රූම් මෙයා ඉන්න බලන්න. ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. මේ එනවා නම් ඔයාලට මේ කන්න වැදගත් දේ කියලා තමයි මම මේ ටික කිව්වේ. එහෙනම් මගේ හේර් ස්ටයිල් එකක් බලන්න.